අදවලට ගෙනත් තියෙන්නේ චිකන් ඇන්ද හැම්ස්ටොප් ද ඩාක්නස් කියන 2022 රිලිස් වුන ලස්සන ත්‍රාසජනක කාටුන් එක. හරි එහෙන අපි වැඩි කතානතුවයන් කතා පැත්තට. මේ කතා පටන්ගන්නවත් එක්කම අපිට පෙන්න්නනවා ලවින්සා ෆීට කියන සහෝදර දෙන්නේ. මේ දෙන්න ඇවිල්ල තියෙන්නේ මෙච්චර කාලකට කවරුවත්ම හොයාගෙන නැති. අඩුමතරම තියෙනවා කියලවත් විශ්වාස කරන්න නැති හැම්ස්ටොප් ද ඩාග්නස් කියන ඒ වටින කෞතකවස්තු හොයාගෙනයි. ලෆින් කියන හාවා ඒ ගල්ගුහාවේ දොරත් ඇරගෙන ඉස්සරහට ඇවිදිකන යනකොට ඊතල වගේ කැවිල්ල වදින් යනවා. පීට තම ලෆින්වත්තයකින් බේරගන්නේ. එයාගේ කසේ පාවිච්චි කරලා එහා පැත්තට පැනගන්නවා. ඇත්තට මේ ලෆින්ට ඕන වෙලා තියෙන්නේ මේ වස්තුව අරගෙන ගිහින් එයාගේ තාත්තගේ රාජධානය රජ වෙන්න. ඒත් ෆීට නම් ඒකට වැඩිය උනන්දුව පෙන්න්නන්නේ නැහැ. ඒකත් කියන ගමන් ඉස්සාට ඇවිදෙන යනකොට එයාලට හම්බෙනවා හැම්ස්ටොප්ද ඩාක්නස් කියන ඒ වස්තුව. දැම්මට කවුරුත් හිනාවෙන්නේ නැහැ. මොකද මන්තමාද හිනාවෙන කෙනා කියලා ඒකත් අරගෙන හිනා වෙනවා. ඒත් එක්කම පිටිපස්ස තියෙන පිළිමෙත් ලොකු සද්දකින් හිනාවෙද්දි ඒ වස්තුව දිය වෙලා යනවා. ඒත් එක්කම එතන කඩාගෙන වැටෙන්න ගන්නවා. දෙන්න කෝමාරි කරලා එතිනින් පැනගන්නවා. ඒත් අපේ ලුෆින්ටන ඒත් අපේ ලෆින්ටන හුගත් තරහයි වගේම දුකයි. ඔන්න ඒත් එක්කම පොඩිල්ලමේ කෑගාන සද්දයක් ඇහිල්ලා ෆීට ගිහින් බලනකොට පුංචි හා පැටියෙක්. හා පැටියෙක් කිව්වට භාගයක් හාවෙක්ගේ භාගයක් කුකුලෙක්ගේ. පේන විදිහට එයාගේ අම්මයි තාත්තේ හාවෙකුයි කුකුලෙකුයි වගේ. මේ තම අපේ කතාවේ හීරෝ චිකන් හයා. ලෆින් කියනවා මේ විකාර මට හිනා වෙනවා. සහෝට මේ විකාර වරන් යන්න එහෙම අදහසක් නෑනේ. මෙයා තාම පොඩි ළමයි. කැලේ කොහොමද තනියම ඉන්නේ කියලා චිකන් හයාවත් එයාලගේම මාලිගාවට අරන් ගිහින් එයාගේම පුතා විදියට එයාව ආදරෙන් බලා ගන්නවා. අපේ චිකන් හයත් ආස එයාගේ තාත්තා වගේම ගවේෂණ වලට ගිහින් වටින කෞතුක භාණ්ඩ හොයාගන්නයි. මෙයාලගේ රටේ කාලෙකට සැරයා රජතුමත් එක්ක ගවේෂණයට එහෙම ගිහින් වටින කෞතුක වස්තුවම අරන් එනවා. ඒකට රාජකීය වික්‍රමාන්විත සංගමය කියලා එකකුත් තියෙනවා. ඒකට ඇතුල් වෙන නම් කඩයෙන් පරීක්ෂණයක් එහෙමත් තියෙනවා. තව ඒකට මුහුණ දෙන්න පුළුවන් ජීවිත කාලයටම එක පාරයිලු. පළවෙනි පාර බැරි වුණොත් ආයේකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙහි ඉන්න හැමෝගෙම වගේ ලොකුම බලාපොරොත්තුව තමා ඒ සංගමයට බැඳිලා වික්‍රමාංගිත චාරිකාවලට යන්න. ඔන්න ඉතින් ලොකු නැවක් එනවා පෙන්නනවා. ඒකේ ඉන්නේ රාජකීය වික්‍රමාංගිත කණ්ඩායම වගේම රටේ රජතුමා. ඒ රජතුමා තමා ඒ රජතුමා වෙන කවුරුත් නෙමේ අපේ පීට. ඇත්තටම එයාලගේ තාත්ත රජකම දීලා තියන්නේ ලොවින්ට නෙමේ ෆීටට. ඔන්න ඉතින් අපේ චිකන් හයා දැන් ලොකු කොල්ලෙක් වෙලා එයාගේ වික්‍රමාංගිත සංගමයට බැඳෙන ඒ ටෙස්ට් එකට මුහුණ දෙන්න දවසත් ඇවිල්ලා පීට එනවා. එයාගේ පුතා අමුතු ඇඳුමක් ඇඳගෙන හැංගිලා ඉන්නවා. චිකන් හයා ඇයි මේ බූට්ස් දාගෙන තොප්පි දාගෙන ඉන්නේ? ඇත්තටම එයාට කුකුලෙක්ගේ හාවෙකුගේ ඇඟක් තියෙන නිසා හැමෝම වගේ එයාට hina වෙනවා. ඒක නිසා තමා එයා එහෙම ඇඳගෙන තරකට මුහුණ දෙන්න යන්නේ. තාත්තත් ඒක අහලා පුතාගෙන දුක හිතලා අද කාලේ විලාසිතා මන් දැන් නෑනේ හොඳයි කියලා යනවා. ඔන්න දැන් තරග පටන් අරගෙන පළවෙනියටම වැඩ පෙන්වන්න ඉන්නේ අපේ චිකන් හයා. මේ ටෙස්ට් එකේ අවසාන වෙනකන් ඉන්න කෙනාට විතරයි මේක පාස් වෙන්න පුළුවන්. දැන් එහෙම්මම චිකන් හයත් ඒකට මුහුණ දෙන්න යනවා. ඒත් එයාගේ ඇඳුම නිසා ඒ එකකටවත් එයාට හරියට මුහුණ දී ගන්න බැරි වෙනවා. ඒත් උත්සාහය අත්හරින්නේ නැතුව ඉස්සරහට ගියත් එක පාරට එයාගේ කසේ දැතුරෝදයකට අහුවෙලා ඒක ඇතුළට ඇදගෙන වැටෙනවා. උඩ බොරු කිඹුල්ල හිටියට එතන යට ඉඳ වැඩ කරන ඇත්තම කිඹුල්ලෝ. ඒක බලලා ඉස්සරහට දුවගෙන යද්දි කොහොමරි ටෙස්ට් එකේ අවසාන කොටසට ලං වෙනවා. අවසානයට තියෙන්නේ ගැඹුරු හෙලක්කාර හා කැඩිච්ච ලී පාලමකින් එහා පැත්තට යන්න. අපේ චිකන් හයා හිමීට ඉස්සරහට ගියත් එක පාර පොඩි හුලඟක් එනවා. ඒ හුලඟට එයාගේ තටු වහලා තියෙන තොප්පිය හුලඟ යනවා. ඒක අල්ලගන්න ගිහින් එතනින් බිමට වැටිලා එයා ඒ ටෙස්ට් එකත් අසමත් වෙනවා. මේ ටෙස්ට් එක පාරක් හරි අසමත් වුණොත් ආයේ ටෙස්ට් එකට මුහුණ දෙන්න බෑ. ඒක තමයි මේ රටේ නීතිය. එයාගේ තාත්තා එයාගේ හිත හදන්න කියනවා. ඔයාගේ ශක්තිය වෙන දෙයකට යොදවන්න කියලා. ඒත් එයාට ඕනේ තාත්තා වගේම දක්ෂ දේශගවේෂකෙක් වෙන්න. එහෙම හිතලා එයා හිතනවා මම කවුරුත් නොකරපු දෙයක් කරන්න ඕනේ කියලා. හැම්ස්ටොප් ද ඩාර්ක්නස් ගැන විස්තර හොයාගන්න පුස්තකාලයට එයාගේ සේවයට ඉන්න ඉබ්බත් එක්ක යනවා.
නිකම් කියන්න හොඳ නෑ. චිකන් හැයා කියන්නේ ඇත්තටම ගොඩක් බුද්ධිමත් වගේම ගොඩක් දක්ෂ කෙනෙක්. ඒත් එයාට තියෙන්නේ සමාජයට මුහුණ දීගන්න බැරි ලැජ්ජාවක්. ඔහොමම හොය ඉද්දී එයාට ඒ පොතේ මුල් පිටපත ඕන වෙනවා. ඒක කොහෙද කියලා අහනවා. ඒක තියෙන්නේ එයාගේ මාමා ලුෆින් ගාවලු. මොකක්? මගේ මාමා ලුෆින්? එයා දැන් ඉන්නේ හිරේනේ. මං එයාව අන්තිමට දැක්කේ තාත්තට විරුද්ධව කැරැල්ලක් කරලා. එයාව හිරගෙදරට දාපු දවසේනේ. ඇත්තටම ලුෆින් බලෙන් තමා රජකම ගන්න ගිහින් තියෙන්නේ. ඒ නිසා එයාව හිරේට දාලා. දැන් ඉතින් චිකන් හැයා යනවා ලුෆින්ම හොයාගෙන හිරගෙදරට. මෙහි තව එක එක වැරදි කරපු සෙට් එකකුත් පෙන්නනවා. ඒත් එක්කම ලුෆින්වත් පෙන්නනවා. ඇත්තටම ලුෆින් දිහා බලන්නත් බයයි. එච්චරටම දරුණුයි ලුෆින්. චිකන් හැයා කියනවා ඔයාට පුස්තකාලට දෙන්න බැරුණ පොතක් තියෙනවා නේද? ඒක අරගන්නයි මං ආවේ කියලා. මන් දන්නවා ඔයා හොයන්නේ හැම්ස්ටොප් ද ඩාර්ක්නස් නේද? මන් දන්නවා ඔයා හොයන්නේ හැම්ස්ටොප් ද ඩාර්ක්නස් නේද? ගන්න මේ පොත. සෝරි වැටුණනේ. එහෙම චිකන් හැයා නැවිල ඒ පොත ගන්න යද්දි ලුෆින් එක පාගන්නවා. ඇත්තටම එහෙම කරේ චිකන් හැයාගේ ඔළුවේ තියෙන පිහට්ටක් ගන්න. චිකන් හැයත් එතනින් බය වෙලා දුවනවා. ඒත් එක්කම හිරගෙදරින් පණිවිඩයක් එනවා ලුෆින් පැනලා ගිහින් කියලා. චිකන් හැයාගේ පියාටුව පාවිච්චි කරලා තමයි පැනලා තියෙන්නේ. තනියම නෙවෙයි තවත් කට්ටියක් අරගෙන තමයි එතනින් ගිහින් තියෙන්නේ. එයාට එතන තිබිලා සීතියමක් හම්බෙනවා. එයා ගිහින් තියෙන්නේ ඒ සීතියමේ තියෙන විදිහට. එයා ගිහින් තියෙන්නේ හැම්ස්ටොප් ද ඩාර්ක්නස් හොයාගෙන. ඉතින් පීටත් එයාගේ සෙබළුත් එක්ක ලුෆින්ව අල්ලගන්න හිතාගෙන එයා ළඟ තියෙන වේගවත්ම නැවත්තන යන්න හදනවා. අපේ චිකන් හැයත් අහනවා මාත් ඔයාලත් එක්ක එන්නද කියලා. ඒත් ෆීට බනිනවා ඔයා දැනටමත් කරපු උදව්ව හොඳටම ඇති කියලා. ඉතින් චිකන් හැයා ඒකට දුක් වෙලා හැම්ස්ටොප් ද ඩාර්ක්නස් ගැන මොනාහරි හොයාගන්න පුළුවන්ද බලන්න ඒ පොත් ඇදලා ගද්දී පොත්‍රාක්කේ පිටිපස්සේ මොනාහරි තියනවා පෙන්නනවා. බලනකොට ලොකු සීතියමක් ලුෆින් අවුරුදු ගානක් තිස්සේ ඒක ගැන හොයලා ඒක තියෙන තැනත් හොයාගෙන ඇත්තටම අර සීතියම දාලා තියෙන්නේ එයාලා නොම ගෙවන්න කියලා හිතාගෙන. අපේ චිකන් හැයා ඒ පොතේ පිටකවරේ තියෙන මැණික් ගල් වලට ආලෝකය දීලා ඒකේ තියෙන තැන හොයාගන්නවා. ඒක ගැන කියන්න පීටව හොයාගෙන යද්දි එයාලා පරක්කු වැඩි. පීට දැනටවත් පිටත් වෙලා. ඉතින් චිකන් හැයත් එයාගේ මාමා ඒක ගන්න කලින් එයා ඒක ගන්න කියලා හිතාගෙන එයාගේ උදව්වට ඉන්න අර ඉබ්බගෙන් අහනවා. මේ ඉබ්බගෙනම තමයි ඒබ්ගෙන් අහනවා එයාට පුළුවන්ද සේවකෙක් විදියට බැරි නම් මට යාළුවෙක් විදියට හරි උදව් කරන්න කියලා. ඒකත් ඒ සෑහෙන්ට කල්පනා කරලා තීරණය කරනවා හරි මං ඔයාට උදව් කරනවා කියලා. එයත් ඒක ගැන හිතලා ඒකට කැමති වෙලා පොඩි බෝට්ටුවකින් එයාලගේ වික්‍රමාන්විත ගමන ආරම්භ කරනවා. ඒක උඩ ඉඳන් කුරුල්ලෙකුත් බලන් ලුෆින් ගාවට ගිහින් කියනවා ඔයාගේ සැලසුම නම් හොඳයි. පීට වෙන පැත්තකට තමයි යන්නේ. නෑ මගේ සැලසුම පරිපූර්ණයි. නෑ ඒක එහෙම්ම නෙමෙයි. ඔයාගේ බෑන අපි පස්සෙන් එනවා. මොකක් බෑනද? අපි එහෙනම් ඕක කොන්ත්‍රාත්කරුවට බාර දෙමුයි කියලා. මේ තමයි අපේ අවසාන සමාජිකයෙක් කියලා ලූතර් කියන ගෝරිල්ලෙක්ව පෙන්නනවා. ඇත්තටම හිතාගන්න බැරි තරම් දරුණු සතෙක්ලු. එක සතෙක්වත් මරලා තියෙනවා තෙක්කලු. ඇයි කියනවනම් ඒ නිදාගත්ති ගොරුන් හින්දලු. එහෙම්ම ලූතර් ලෆින් ගාවට ඇවිල්ලා කතා කරනවා. හැබැයි පොර ඉස්සර හිටියා වගේ නම් නෙවෙයි. පොඩි බබෙක්වත් හුරතල් කරනවා. ඒක දැකලා ලෆින්ටත් හිතාගන්න බෑ. එයා නැති කාලේ පාතාලේ සීමලි වෙලාලු. එහෙන් චිකන් හැයා එයාගේ ගම්මට මඟ පෙන්වන්නෙක් හොය බාර් එකකට යනවා. එතන ඉන්න උරුලෑ කෙල්ලෙක් අහනවා ඔයාලට මඟ පෙන්වන්නෙක්ද ඕනේ? මං තමයි එහෙනම් හරියනම කෙනා. එතනට බෙල්ල දිග හාදෙක් ඇවිත් කියනවා එයාන සත පහකටවත් විශ්වාස කරන්න එපා. කෙල්ලෝ චපලයි කියලා දන්නවනේ කොල්ලෝ. ඔයාලා ඔය වැඩියට හරියනම කොල්ලා අතන ඉන්නවා කියලා එක ඇහැක් අන්ද මීයෙක්ව පෙන්නනවා. ඒ මීයා චිකන් හැයත් අරන් පිටිපස්සට යනවා. මන් දන්නවා ඔයාලා යන තැන. ඕ වාව් ඔයාලා නිව මඟ පෙන්වන්නෙක් වගේ. නෑ මන්න මේ ඔයාලට මඟ පෙන්වන්නේ. අරය තමයි ඔයාලට මඟ පෙන්වන්නේ කියලා ලූතරව පෙන්නනවා. ඇත්තටම මේක ලුෆින්ගේ වැඩක්. මෙයාලගේ ස්ථිතිය මාරගන්න තමා මෙහෙම කරලා තියෙන්නේ. ඒත් කොහෙද අර උරුලෑ කෙල්ල එතනට ඇවිත් ලූතරට නැගිට ගන්නවත් බැරි වෙන්න. එයාලත් එක සුපිරියට ෆයිට් කරලා සීතියමත් අරගෙන එයාලා වෙතනින් එක්කන් යනවා.
ඔහොමම යනකොට මේ ගහනවා ඔයාලට කොහෙට්ටද යන්න ඕනි කියලා. චිකන් හෙයත් කියනවා මේ ගයාලව බේරගත්ත නිසා විශ්වාස කරලා කියනවා එයාලට යන්න ඕනේ හැම්ස්ට of the ඩාර්ක්නස් කියන ඒ යෂ්ටි හොයාගන්න කියලා. හරිමං ඔයාලා නොමිලෙමික්කන් යන්න. හැබැයි ඒ වෙනුවට මා ඔයාලගේ කණ්ඩායම කාලයක් තියාගන්න කියලා පොරොන්දුවෙන් ඕනේ කියලා කියනවා. ඇයි කියනවන මේ පොඩිකාලේ ඉඳන් යාළුව නැතුව තනියමුල ඉඳලා තියෙන්නේ. ඒකට අපේ චිකන් හෙයත් එකඟ වෙනවා. එහෙම්මම ලුෆින් පාලම්මකින් එගොඩ වෙනවා පෙන්නනවා. බාරකයේදී උන සිද්ධිය කියන ලූතරුත් වෙනවා එතන්ට. ඒක අහලා තමුන්ගේ නෝනගාවටම යනවා මේක මගේ විදියට විසඳගන්නම් කියලා ලූතරට බැනල යවාගන්නවා. ඉතින් මෙයාලගේ පස්සෙන් චිකන් හෙයත් එනවා කියලා දැනගෙන ඒ පාලමෙන් ඉන්න බැරිවෙන්න පාලමත් කඩලදාලා යනවා. අපේ චිකන් හෙයත් ඇවිත් බලනකොට පාලම කඩලා වටෙන්ගෝ සතියක් විතර යනවලු. ඉතින් චිකන් හෙයාට ඕනේ මෙතනි කොහොම හරි කරලා යාගන්න. මොකද එයාලා පරක්කු වුණොත් ලුෆින් යස්ටිය අරගෙන මේ මුළු ලෝකෙටම තර්ජයක් වෙන්න පුළුවන් නිසා. ඔවයා හරි කියලා මේ ගෙතනින් යාගන්න පුළුවන්ද කියලා එතන ඉදන් ටික වෙලාවක් කල්පනා කරනවා. කඩපු පාලම වැලි වගුරුවට යට වුණත් තාම ඒක උඩින් යාගන්න පුළුවන් කියලා අනිත් දෙන්නටත් එයා යන අඩිපාරම එන්න කියලා උපදෙස් දීලා එහා පැත්තට යන්න පටන් ගන්නවා. මේ ගෙහා පැත්තට යා ගත්තත් චිකන් හැ ඉබ්බයි දෙන්නම එරෙන්න ගන්නවා දැකලා මේ ගික්මන් කරලා එයාගේ කසින් ඒබ්බ කෝමාරි කරලා අරන් චිකන් හෙයාට හෙල්ලෙන්න එපා කියලා උණ බටයක් දිගේ නැගන් ගිහින් කසේ විසි කරනවා අල්ලගන්න කියලා. ටිකෙන් ටික උඩට එද්දි චිකන් හෙයාගේ බූට්ස් දෙකත් ගැලවෙනවා. ඒක දැකලා තමයි මේක දැනගන්නේ ඇයි මෙයාට චිකන් හෙයා කියන්නේ කියලා. ඒක දැකලා තමයි මේක දැනගන්නේ ඇයි මෙයාට චිකන් හෙයා කියන්නේ කියලා. මේක ඇත්තටම ඒක දැකලා ඒකට hina වෙන්නේ නැතුව පුදුම වෙලා තමයි බලන්නේ. ඔයාලට තව කුකුල් කොටස්සෙම තියෙනවද? ඔයාලට තව අත්තටුත් එහෙම තියෙනවද කියලා පුදුමෙන් වගේ අහනවා. ඒත් ඒකට හීරෝ නම් පොඩ්ඩක්වත් ආස නැහැ. ඔයාලට පියාඹන්න පුළුවන්ද? I can't fly. No, you can't fly කියනකොටම ඒ දෙන්න තුඩින් ගිහින් උගලකට අහු වෙනවා. පස්සේ තමයි දැනගන්නේ එයාලව අල්ලගන්න ඌරු සෙට් එක විශ්වලාගෙන ඉඳලා කියලා. ඉතින් මේ ඌරු සෙට් එක මෙයාලව අල්ලගෙන එයාලගේ නායකයා ගාවට එක්කන් යනවා. එතන ඉන්න ඌරු ටික අපේ හීරෝව දැකලා හිතනවා හීරෝ විශේෂ කෙනෙක් කියලා. ඒක දැනගත්ත මේක උන්ව ගොනාට අන්දන ගමන් කියනවා මෙයා තමා සෞර බලධාරී දෙයියෝ කියලා. ඒක ඇහිච්ච ලොකූරාවිත් අපේ ඌරු දෙයියොන්ව සතුටු කරන්න පුළුවන් ලොකුම දේ තමා දෙයියෙක්ව බිලි දෙන එක කියලා. උදේ වුණ ගමන් බිලි පූජාව කරනවා කියලා මේ සෙට් එකව එතන තියෙන ගිනි කන්ද ගාවට අරන් යනවා. ඉතින් ඔතනදී මේ එයාගේ කතාව කියනවා. එයාගේ අම්මලා එයාට තරහා යනවා වැඩි නිසා ඒක පාලනය කරන්න හිතාගෙන එයාට එක එක සටන් කලාවන් එහෙම උගන්වලා තියෙනවා. කොටින්ම කියනවා සටන් කලා 7ක් උගන්වලා තියෙනවා. ඉතින් අහන්නත් දෙයක්ද ලූතරට ගහපු එක ගැන. පොඩි කාලේ ඉඳන්ම කවුරුත් යාළු හිටියේ නෑලු. තනියමුළු පොඩි කාලේ ඉඳන් හිටියේ. ඒකත් කියලා කියනවා අද අපි බිලි වෙන්නේ නැහැ. මොකක් කවුද අපිව බේරගන්නේ? ඒ ඔයා චිකන් හෙයා කියලා අපේ හීරෝට කියනවා. ඉතින් හීරෝ එයාගේ පිහාටුව පාවිච්චි කරලා දෙපැත්තේ ඉන්න ඌරු සෙට් එක බිම දාලා එතනින් නිදහස් වෙනවා. ඒත් හීරෝට එයාගේ තොප්පිය නැතුව යන්න බෑ වගේ. ඒකත් අරගන්න ඕනේ වෙනවා. මේක නම් කියන්නේ ඕක නැතුව යන් කියලා. ඒත් කොහෙද? හීරෝ එක අහන්න නැතුව ටක් ගාලා ඌරු ලොක්කගෙන් ඒකත් අරගෙන බිමට බහිද්දි එක ඌරුෙක්ගේ නැට්ටේ වදිනවා. ඒක නිකන් හරියට සිකියුරිටි එලම් එකක් වගේ. හැම ඌරෙක්ගෙම වදිනවා. ඌරු ඔක්කොම ටික ඇලර්ට් වෙලා මෙයාලා දෙන්නම කොටු කරගන්නවා. අපේ අර ඌරු දෙයියෝ කියලා වදින ගල තියෙන්නේ අන්න ඒකට උණ බඩයක් දික් කරගෙන කියනවා ආයුධ බිම දානවා කියලා කෑ ගහනවා. ඌරු ලොක්කා බලන්න අපේ දෙයියෝ ඌරේ උණ බටයක් කනින්න හැදුවා තියෙන ශ්‍රේෂ්ඨත්වය කියලා කියද්දි අපේ එහෙනම් කන්දෙන් පල්ලහැට පෙරලෙද්දිත් ඒක තියේදි කියලා බලාගන්නවා කියලා. එතකොට අපිට ඉක්මනට පැනගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඒකල විසි කරද්දි ඒක එහෙම මෙහෙ වැදිලා ආයි තිබ්බ තැනට ගාන්ටම වැටෙනවා. ඉතින් ඒක දැකලා ඌරු ටික පලිගන්න ඕනේ කියලා එයාලා පස්සෙන් පන්නන්න ගන්නවා. කොහොම හරි එහෙම මෙහෙන් දාලා පැනගත්තා. ඒක තැනකදී කොටු වෙනවා. ලොකු ඌරාවිත් හීරෝට වැඩි තියද්දි එයාගේ අත් දෙකෙන් තටු වගේ එනවා. කොහොම හරි කරලා එතනින් පැනගත්තා.
හෙලක් වගේ තියෙනවා. ඒතරින් එහා පැත්තට පැනගන්න කසේදික මදි වෙලා තුන් දෙනාව ඒක ඇතුළට ඇදගෙන වැටෙනවා. එතනයට තිබිලා තියෙන්නේ පොකුණක්. එතනින් එහා පැත්ත බලනකොට එයාලට පේනවා එයාලා හොයාගෙන ආපු එක් කන්ද. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව මෙයාලේ කන්ද තරණය කරන්න යනවා. ඒක උඩ ඉදන් අර කුරුල්ලත් බලන් ගිහි ලෆින්ට කියනවා ඩයිනමයිට් ඉක්මට ගෑන්ලා අර කන්ද පුපුරෝල දාන්න කියලා කියනවා. ඉතින් ගයිස් මං ඔයාලෙන් පොඩි උදව්වක් කිල්ලනවා. පල්ලා ඇතිය සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා ලයික් එකකුත් දාලා මේ වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් යාළුවනේ මේ මගේ පළවෙනි වීඩියෝ එක මේ රිව්යු එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් දාන්න යන්න. හරිම වල තප්පර 5ක් දෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා පරස් කරලා ලයික් එකකුත් දාන්න යන්න. එන්න බැරි කරන්න තම හදන්නේ. ඉතින් ඩයිනමයිට් ටිකත් පුපුරවනවා. ඒත් අර මෝඩියෝ දෙන්න ඩයිනමයිට් ටික තියලා තියෙන්නේ හීරෝ වෙන කන්ද පැත්තෙන් නෙවෙයි. එයාලා යන කන්ද පැත්තෙන්මයි. ඉතින් ෆවුල් අපින් ඒ හිම ටිකටම යට වෙලා යනවා. ඉතින් එයාලත් ලපුන්න බේරගන්න බැලුවත් කරන්න දෙයක් නැති නිසා යෂ්ටි හොයාගන්න යනවා. ඉතින් ටික වෙලාවක් ඇතුළට යන තැනත් හොය ඉද්දි පාරක් හම්බෙලා ඇතුළට යනවා. ඒත් ඒබ්නම් කියන්නේ යෂ්ටිය ගන්න ලෆින් නැති නිසා අපි ආයේ හැරිලා රාජධානියට යමුයි කියලා. ඒත් හීරෝ කියනවා මං හිස් අතින් ගියොත් එයාලා මාව පිළිගන්නෙත් නෑ. මට ඒක අරන් ගියොත් ගවේෂණ කණ්ඩායමට ඇතුල් වෙලා මගේ හීනේ හැබෑ කරගන්න මට පුළුවන් කියලා. එහෙමම ඇතුළට යනවා. ඉතින් අපේ චිකන් හැම මේක ගැන හැම පොතකම වගේ කියවලා තියෙන නිසා එයා දන්නවා මේකට පරීක්ෂණ 3ක් තියෙනවා කියලා. ඉතින් මෙයාලා පළවෙනි පරීක්ෂණය ඔන්න මෙන්න තියලා සමත් වෙනවා. දෙවෙනි පරීක්ෂණෙත් කොහොමරි සමත් වෙලා තුන්වෙනි පරීක්ෂණයේ තියෙන්නේ නටන්න. ඒ හීරෝ ඒ නටුමත් දාලා කොහොමරි ඒ පරීක්ෂණෙත් පාස් වෙනවා. ඒ පරීක්ෂණෙත් පාස් වෙලා යෂ්ටිය තියෙන තැනට යන්න පුළුවන් වෙනවා. ඉතින් හීරෝ ඒ යෂ්ටිය දැක්ක ගම දුවලා ගිහින් යෂ්ටිය අතට අරගන්නවා. ඒත් එක්කම හීරෝ ඒ යෂ්ටිය ගත්ත ගමන් එතනට ලෆින් එනවා. ඇත්තටම ලෆින් රඟපෑමක් තමයි කරලා තියෙන්නේ. මොකද එයාට පරීක්ෂණ 3 සමත් වෙන්න බැරි නිසා තමයි හීරෝ ලව්ව ඒ යෂ්ටි අරගෙන තියෙන්නේ. ඉතින් ඒකත් කියලා යෂ්ටියත් අරගෙන ඒ 3 දෙනාවත් එතනින් පල්ලහැට දානවා. ඒත් බිමට නම් වැටුනේ නැහැ. එතන තියෙන උස තැනකට තමයි වැටුනේ. දැන් ලුෆින් එයාට ලැබුණ නැති ඒ රජකම ගන්න කියලා රාජධානියට යනවා. මෙයාලා සෑන්ඩ් ට්‍රයි කරන උඩට ව්‍යාගන්න ඒත් වැඩක් වෙන්නේ නැහැ. අපේ හීරෝ සෑන්ඩ් කල්පනා කරනවා මෙතනින් පැනලා යන විදිහක් ගැන. අන්තිමේටම එයාට මතක් වෙන එයාට තියෙන කුකුල් තටු ගැන. එහෙම මේවා පාවිච්චි කරලා එතනින් කට්ටියෙන් පැනගත්තත් එතන ඉඳන් යන්න සෑහෙන වෙලාවක් යන නිසා අපේ ඒප් කියනවා එයාගේ කටුව පාවිච්චි කරලා ඉක්මනට යමි කියලා. එහෙම කියලා කට්ටියම ඉක්මනට රාජධානියට යනවා. මේ පැත්තෙන් ලෆින්නේ රාජධානියට ඇවිල්ලා එයාගේ හැම්ස්ලව පාවිච්චි කරලා හැමෝම ඉවරයක් කරලා මේ රාජධානියේ බලය ලබා ගන්න තමයි හදන්නේ. ඒත් එක්කම අපේ හීරෝලා කට්ටිය පෙන්නනවා. එයාලත් කොහොම හරි රාජධානියට ඇවිල්ලා ජනේලෙකුත් කුඩු ගන්න ඇතුළට පැන ගන්නවා. එහෙමම ලෆින්වත් පෙරලගෙන කොහොම හරි යෂ්ටියත් තරම් හැම්ස්ලට අණ කරනවා. අය මේ යෂ්ටිය ඇතුළටම එන්න කියලා. ඒත් දැන් තමයි හීරෝ දැනගන්නේ. ඇත්තට යෂ්ටිය තියෙන කෙනාට නෙවෙයි එයාලා කීකරු වෙන්නේ. නිදහස් කරපු කෙනාට එයාලා කීකරු වෙන්නේ කියලා අපේ පීට කියනවා. ඒත් ඒ හැම්ස්ලට ඉන්න පුළුවන් ඒ යෂ්ටිය තියෙනකම් විතරලු. ඒක නිසා ඒ යෂ්ටිය විනාශ කරන්න කියලා චිකන් හැට කියනවා. චිකන් හැත් යෂ්ටිය අරන් එතනින් දුවගෙන යනකොට එයාට අර ටෙස්ට් එකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි මේ පාරන ලේසි වෙන්නේ නැහැ. මොකද ඒක පාලනය කරන්න හැම්ස්ටර්ස්ලා. උන් ඒ ගොඩක් භයානක විදිහට තමයි හසුරුවන්නේ. අහුවුනොත් නම් කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒත් කොහොම හරි අපේ චිකන් එයා යෂ්ටියත් අරගෙන ගිහින් අර ආගාදෙට විසි කරන්න හදද්දිම අර කුරුල්ලා ඇවිත් යෂ්ටියත් කොහොම හරි කරලා හීරෝගෙන් අරන් යනවා. ඒත් හීරෝ මොලේ පාවිච්චි කරලා අර තරගය අවසන් කරන බටන් එක ඔබද්දිම අහස්කුරු පත්තු වෙනවා. ඒ එක අහස්කුරකට කුරුල්ලාව අහුවෙලා යෂ්ටියත් පාලමුඩට වැටෙනවා. ඒත් ලෆින් නම් වැඩේ අතාරින්නේ නැහැ. පීටටත් ගහලා දාලා පාලමුඩට යනවා. දැන් දෙන්න අතර සුපිරිම ෆයිට් එකක් යනවා. ලෆින් කොහොම හරි චිකන් හැටත් ගහලා දාලා යෂ්ටි අරගන්නයි හදන්නේ. ඒ දෙන්නගේ ෆයිට් එක නිසා පාලම කඩන් වෙටලා දෙන්න මැද වැටෙනවා. මං යන දිහාක තමුන්වත් එක්කම්මයි යන්නේ කියලා අපේ හීරෝවත් අල්ලගෙනමයි වැටෙන්නේ. ඒ චිකන් එයා
එයාගේ කන්තටු පාවිච්චි කරලා අර යෂ්ටිය විනාශ වෙනවත් එක්කම එතනින් එලියට පැනගන්නවා. ඒත් එක්කම හැම්ස්ටල ඔක්කෝටික විනාස වෙලා රට සාමාන්‍ය විදිට ආයෙත් පත්වෙනවා. චිකන් හයා මේ ලෝක වෙනුවෙන් කරපු දේවල් නිසා එයාව ගවේශණ සංගමයට බඳව ගන්නවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේ අපේ චිකන් හයාගෙත් හීන හැබැවුණ නිසා වගේම එයා කරපු නිර්භීත ක්‍රියාව නිසා අපේ පීට එයාලගේ පරම්පරාවෙන් එන වටින කිරන් කිනිස්සක් අපේ චිකන් හයාට දෙනවා. ඔන්න ඉතින් එයාලගේ වික්‍රමාන්විත ගවේශක කණ්ඩායම අලුත් දෙවල් ගවේශණය කරන්න යන්න හදනවා. ඔතනින් මේ ලස්සන කාටුන් එකත් ඉවරයක් වෙනවා. ඉතින් ගයිස් කොහොමද මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියලා වගේම රිව්ව් එක ගැන මොකද හිතෙන්නේ කියලා අමතක නොකර යටි කමෙන්ට් කරන්න. ඒ වගේම අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න. ඉතින් ගයිස් අදට මං ඔයාලගෙන් සමුගන්නවා. ආයේ ඉක්මනට අලුත් කතාවකින් හම්බෙමු.